ආයුබෝවන් ඔබට සුප දවසක්. ඔක්තෝබර් 23 වෙනිදා සිට ඔක්තෝබර් 29 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපලය. ඔබ දන්නවා අප ඉදිරිපත් කරන ලග්න පලාපල 100%ක්ම හරියන බව. ඉතින් මේ සතියේදීත් ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම. ඔබට පුළුවන් ඔබගේ ලග්නයට අනුව තොරතුරු දැනගෙන ඉදිරි සතිය සාර්ථක කරගන්න. ඉතින් මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා උපන් ඔබට කොහොමද කියලා මෙතෙන් සිට විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති කුජ තවත් ග්‍රහ සම්බන්ධතාවල තුනක් රවි බුධ සමග චන්ද්‍ර සමග හත්වැන්නේ වෙමින් කෙරෙන මුල් දින 20 අන්‍යයන් හා සම්බන්ධතා සංකීර්ණ වූ තත්වයට ඇති කරන්න පුළුවන්. ධනය සැහැල්ලුවෙන් උවද කෙරෙන කටයුතු වලට කරදර ඇති කරනවා. යම් යම් අක්‍රමිකතාවයන්ට උවද ඉඩ ඇති වෙනවා. රැකියාවේ කටයුතු වල ගැටලු හෝ වියදම් සහගත තත්වයන් පාලනයට උත්සාහ ගන්න. පමාවීම පාලනය වෙනවා. අධ්‍යාපනය ඉගෙනීම් කටයුතු වලට තමන්ට රුචි හෝ වාසනාවන්ත වටපිටාවකට ඉඩ තිබෙනවා. උසස් අය හා සම්බන්ධ වන්න සිත් වෙනවා. අදහස් සුවමාරුවකට ඉඩ තිබෙනවා. ගෘහ සැපත විවාහ යෝජනා බොහෝ දුරට සෙයින් සංකීර්ණත්වයෙන් ගැහැණු වෙනවා. ව්‍යානුකූලත්වය මතු කෙරෙනවා. ගේදොර කටයුතු වලදී විනෝදාත්මක කටයුතු පාලනය කරගන්න. එරෙහිවීම්ද ඉඩ ඇති කරනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවදිමත් බවක් පෙනෙනවා. සෞඛ්‍ය කෘත්‍රිම ආහාර පාලනය කරගන්න. රුධිර සීනි මට්ටම් පාලනයද ඉතාමත් වැදගත්. ජය අංකය අංක 3. වර්ණය රන්වන්. දිනය බ්‍රහස්පතින්දා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති සිකුරු බුදු සමග ඇති කරන පරිවර්තන යෝග බලය ඔබගේ කටයුතු කෙරෙහි ප්‍රබල පිටුවහලක් වීමට සවිමත් වන්නේ නැහැ. 26 වන දින පසුවන තෙක්ම මෙම තත්ත්වය පවතිනවා. ධනය මිල මුදල් ගනුදෙනු සහ ශාස්ත්‍රීය කටයුතු වලට බාධාවක් ඇති වෙනවා. බුද්ධිමය කටයුතු වලට අගය කිරීමක් හෝ වටිනාකම් තීරණයක අතපසු වෙන්න පුළුවන්. රැකියාවේ කටයුතු වල සංවිධානාත්මක ස්වභාවයක් එලෙස එහි පවත්වාගෙන යාමට උනන්දු වනවා. දේශපාලන පිරිස් පාලන කටයුතු සම්බන්ධයෙන් විශේෂයි. අධ්‍යාපන කටයුතු වලදී මූල්‍යමය සහාය සාමාන්‍යයෙන් ඇති වුණද ඒ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කෙරෙහි ක්‍රියාත්මක ගැටලු ඇති වෙනවා. ගෘහ සැපත විවාහ කටයුතු සම්බන්ධව 27 දිනෙන් පසු වඩාත් සුවදශීලී බවක් පෙනෙනවා. ගේදොර කටයුතු වලට සාමාන්‍යයෙන් යහපත් වෙනවා. සෞඛ්‍ය ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් ප්‍රවේශම් වීම අවශ්‍යයි. අවිනිශ්චිත සංකීර්ණතාවයන් ඇති වෙනවා. සෙම්ගති ස්නායු පීඩා මුල් දිනවලදී විශේෂ වෙනවා. ජය අංකය 8. වර්ණය නිල්. දිනය සෙනසුරාදා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ තමන්ට කරන ස්ථානය වූ විද්‍යාස්ථානයේ ගමන් කරන කාලය මුල් දින දෙකට සීමා වූ සෙසු සුබදායක සම්බන්ධතාවයන් වලට සමීපතාවයේ වඩා තීව්‍ර අවධානයක් ඇති කිරීමට සමත් වෙනවා. ධනය මිල මුදල් හෝ මූල්‍යමය වත්කම් සම්බන්ධව යහපත් තත්ත්වයක් ඇති කරමින් සිටිනවා. රැකියා කටයුතු කෙරෙහි වැඩි මහන්සියක් දැරීමට තවදුරටත් සිදු වෙනවා. එහෙත් විනෝදකාමී සැහැල්ලු හැඟීම් ඇති කරමින් දේශපාලන කටයුතු හා පිරිත් පාලන ක්ෂේත්‍රවලට අයට වැඩි සංවේදනාවක් ඇති කරනවා. අධ්‍යාපනය ජීව වෛද්‍ය හා සම්බන්ධ උපකරණ ගැන සම්බන්ධතාවයන් වඩාත් තීව්‍ර කරනවා. උසස් හා දක්ෂ හැදෑරීම් තත්ත්වයන් ගැන ප්‍රචලිත වෙනවා. ගෘහ සැපත විවාහ කටයුතු සම්බන්ධ බලපෑම් වලටද ඉඩ තිබෙනවා. ගේදොර කටයුතු වලදී ගෞරවනීය විනයානුකූල බවක් ඇති වෙනවා. දරුවන්ගේ කටයුතු වල සැලකිලිමත් වන්න. සෞඛ්‍ය ආමාශයගත ප්‍රශ්නකාරී තත්ත්වයන් හෝ අපහසුකම් වලට ඇතිවන බවක් සැලකිලිමත් වන්න. ජය අංකය 5-6. ලාකොළ වර්ණය ලාකොළ. දිනය බදාදා සහ සිකුරාදා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු 4 වැන්නේ අන්ග්‍රහ බලතත්වයන් හමුවීමකද යෝගකාරක ගුරු උච්ච ලග්නගත ගමනකට තරමක් දෙන බව මෙම සතියේ ශුභ අශුභ මිශ්‍ර බවක් ගෙන දෙනවා. ධනය මිල මුදල් සම්බන්ධව මානසික වියවුල් ස්වභාවයක් ඇති කරනවා. ලැබීම ඒ නිසාම ප්‍රමාද හෝ සැඟවුණු ස්වභාවයක් ඇති කරන්න පුළුවන්.
රැකියාව රැකියාවේ කටයුතු කෙරෙහි විශේෂ ක්‍රියාකාරී බවක් පෙන්නුම් කෙරෙනවා. විශේෂ උනන්දුවක් ඇති වෙනවා. වඩා සාධාරණ වූ ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දු වෙනවා. හිතේ නොසන්සුන්තාවයක් හැකික තරමින් පාලනය කරගන්න. අධ්‍යාපනය අධ්‍යාපන කටයුතුවලදී සමබර තර්කානුකූල බවක් ඇති කරනවා. 27 දිනෙන් පසු කාර්මික තාක්ෂණික අධ්‍යයනයන්ට වඩාත් පහසු වෙනවා. කෙටිකාලීන හැදෑරීම් වලට වඩා ගැලපෙනවා. ගෘහසපත විවාහ යෝජනා කෙරෙහි දැඩි අහිතකර බලපෑම් නැති වුණද ඒ ගැන උනන්දුව පෙරට ඒම අපහසු වෙනවා. ගෙදර කටයුතු වලද නිහඬ බව විශේෂයෙන් කැපී පෙනුනද සිතුවිලි සිරවී බැනෙන බවක් දැනෙනවා. සෞඛ්‍ය හිසේ උෂ්ණාධික ගති සාමාන්‍යයෙන් දැනෙනවා. පපුවේ අමාරුකම් ගැනද සැලකිලිමත් වන්න. ජය අංකය 3 වර්ණයේ රන්වන් දිනේ බ්‍රහස්පතින්දා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි තුන්වැන්නේ කුජහිමි සිත නැකතින් මිදී රාහු සා නැකතට මාරුවීම ඔබගේ සාමාන්‍ය කටයුතුවල පිළිවෙත් වෙනස් කිරීමට හේතු වෙනවා. ධනය දැනුම හා විනෝදය සම්බන්ධ අදහස් හෝ හැඟීම් වලට පරස්පරතා ඔබගේ මුදල් ගනුදෙනු වලට කරදර හෝ අපහසුතා මතු කරන්න පුළුවන්. රැකියාව ස්වභාවයෙන් ගෙදර සම්බන්ධයෙන් හා සමීප බවක් ඇති කෙරෙනවා. කලා නිර්මාණ කටයුතුවලදී ගෙදර කටයුතු වලට යම් එකතු කිරීම ගැන උනන්දුවක් දක්වනවා. අධ්‍යාපන කටයුතුවල වියදම් තත්ත්වයක් ආසන්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ විකල්ප විසඳුම් හෝ නිරාකරණය කර ගැනීමට හැකි වෙනවා. වියදම් සම්බන්ධව විශේෂයි. ගෘහසපත ඔබගේ වැඩි නිහඬ බව මෙන්ම වටපිටාවේ නොගැලපීම් විවාහ යෝජනා කෙරෙහි අනියම් බලපෑම් ඇති කරනවා. ගෙදර කටයුතුවලදී තරගකාරී හැඟීම් පාලනය කරගන්න. සෞඛ්‍ය විශේෂ සෞඛ්‍ය ගැටලු තත්ත්වයන් නොදැනෙන තරම් උවත් ශරීර උෂ්ණාධික ගති අපහසුතාවයන්ට සුළු ඉඩකඩ ගෙනෙනවා. ජය අංකය 9 වර්ණයේ රතු දිනය අඟහරුවාදා. කන්නි ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ සතිය ආරම්භය සමග දෙවැන්නේ තුන්වැන්නට මාරුවීමට නියමිත වෙනවා. තරඟකාරී ක්‍රියාකාරකම් වලදී ඉක්මන් ස්වභාවයක් පාලනය කරගන්න. ධනය වෙළඳ ව්‍යාපාර වශයෙන් අලංකරණය සම්බන්ධ කටයුතු වලින් මුල්‍යම වාසි තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. කතාබහ වේගවත් බව ක්‍රමයෙන් වෙනස් වෙනවා. රැකියාවේ කටයුතුවලදී වැඩි ඉතාමත් බවක් ක්‍රියාකාරී වීමට උත්සාහ ගන්න. 24 දිනෙන් පසුව ඇති වෙනවා. තාක්ෂණයේ කටයුතුවල සූක්ෂම භාවයන් ස්වභාවයන් වලට අවස්ථාව ඇති කරනවා. අධ්‍යාපන කටයුතුවලට උසස් අයගෙන් උදව් උපකාර ලැබීම වලට ඉඩකඩ මහත් දිවසීමෙන් භාවිතයට ගන්න. මූල කේස්‍රයන් හා සම්බන්ධ වීම විශේෂ වෙනවා. ගෘහසපත විවාහ කටයුතු වලට ගුණාත්මක බව ගැන විශේෂයෙන් උනන්දු වී වැළැක්වීම වලට උත්සාහ ගන්න. බාධාකාරී තත්ත්වයන්ද නැත්තේදම නොවේ. ගෙදර කටයුතු වල ව්‍යාකූල තත්ත්වයක් දැනෙනවා. සෞඛ්‍ය ඇස්වල වියලි ගති ගැන සැලකිලිමත් වන්න. 27 දිනෙන් පසු සුළු පහසුවක් දැනෙනවා. ජය අංකය 5 වර්ණයේ ලාකොළ දිනේ බදාදා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු වැය ස්ථානයේ සඳු හිමි නැකතින් කුජ හිමි සිත නැකතට සති මැදදී මාරු වන අතර සිකුරු සහ බුධ පරිවර්තන යෝග ශක්තියද තවදුරටත් බලාත්මක පවතින බව පෙනෙනවා. වෘත්තීය දක්ෂතා ඇති කරනවා. ධනය මිල මුදල් වත්කම් කෙරෙහි කෙටි ඉක්මන් ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දු වෙනවා. කෘෂි තාක්ෂණ කටයුතු විශේෂ වෙනවා. රැකියාව රාජ්‍ය අංශ හා සම්බන්ධ වෘත්තීය පසුබිම් සහිත අයට වඩාත් යහපත් වෙනවා. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ අයට විශේෂයි. වෛද්‍ය කේස්‍රයන්ට වඩාත් අවස්ථා ඇති කර දෙනවා. රැකියා ස්ථාවරත්වය හා ජනතා ප්‍රසාදය ඇති වෙනවා. උපදේශන තනතුරු වගකීම් පවරනු ලබනවා. අධ්‍යාපනය යම් ව්‍යාකූලතා සුළු වශයෙන් පැවතුනද ඊට ඉහළින් ඔබගේ උනන්දුව හා ඉඩ ප්‍රස්ථා වඩාත් ක්‍රියාකාරී වනවා. වෘත්තීය අධ්‍යාපනයේ ජීව තාක්ෂණයේ ජල විද්‍යා කලා කේස්ත්‍ර තත්ත්වයන් විශේෂයි. ගෘහසපත සමාජයේ පිළිගත් අය හා සම්බන්ධ යෝජනාවලට යොමු වෙනවා. එහෙත් බාහිර පෙනුම සම්බන්ධ මනරම් සතුටුදායක බවත් ගෙනදීම උගහට වෙනවා. ගෙදර කටයුතුවලදී ඉක්මන් බවක් ඇති කරනවා. දරුවන්ගේ කටයුතුවලදී සුළු ව්‍යාකූල බවක් ඇති වුණද ඊට එරෙහි පාලනයට ඉඩ ලැබෙනවා. සෞඛ්‍ය හිසේ වියලි ගති ගැන පාලනය වන්න. 27 වන දිනෙන් පසු සුළු සහන ඇති කරන්න පුළුවන්. ජය අංකය 3 සහ 5 වර්ණයේ ලාකොළ දිනය බුධදා.
වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ වැය ස්ථානගතව ගුරු හිමි වසා නැකතේ ගමන් කරද්දී ගුරුද නවවැන්නේ තමන්ට කාරක වූ භවයේදී ගමන් කරමින් සිටිනවා. කරදර තත්ත්වයන් යහපත් වෙනවා. ධනය ඔබගේ ගුණ යහපත් කෙරෙහි විශේෂ වාසි ඇති කරන මිලවට වඩා යමක් කරගැනීමේ ශක්තිය ඇති වෙනවා. රැකියාවේ කටයුතු බොහෝ දුරට නිහඬ හෝ කලබලකාරී තත්ත්වයන් ඇති වෙනවා. රාජ්‍ය සේවා සම්බන්ධ සුළු පාඩු තත්ත්වයන්ද ඇති කරනවා. වියදම් පාලනය කර ගැනීමට සිදු වෙනවා. කලා කේන්ද්‍රයන්හි වැඩ කරන අයට ලැබීම් යහපත් කරන බවක් පෙනෙනවා. අධ්‍යාපන කටයුතු වල යම් යම් වෙනස්කම් ඇති වෙනවා. පිරිවෙලකට කටයුතු කිරීමේ අපහසුකම් වලට ඉඩ තිබෙනවා. ප්‍රමාද වීම් වලට ඉඩ ඇති කරනවා. දේශපාලන හෝ පිරිස් පාලනයට කටයුතු විශේෂ වෙනවා. ගෘහ සැපත බාහිර වශයෙන් පෙනුමැති අය හා සම්බන්ධ විවාහ යෝජනා සීතු කරනු ලබන හැකියාවක් තරමක් කරදර සහිත වෙනවා. සිතුවිලි චංචල බවක්ද ඇති වෙනවා. ගෙදර කටයුතු කෙරෙහි ගැඹුරු සිතුවිලි ඇති වෙනවා. ගුණාත්මක වශයෙන් වෙනසකට මුල පුරනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික බව පාලනය කරගන්න. ඇස්වල වියලි ගති විශේෂ වෙනවා. ආමාශකත තද ගති වලට තවදුරටත් ඉඩ තිබෙනවා. ජය අංකය 3 වර්ණය රන්වන්. දිනය බ්‍රහස්පතින්දා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමනක ආරම්භය ගෙන සතිතේ මූල්‍ය වශයෙන් සුළු අපහසුතාවයන් ඇතිවන් පාලනය කෙරෙනවා. එසේ වුවද ප්‍රබල බාධකයන් මතු කරනවා. ධනය වත්කම් පිළිබඳ හැඟීම් ඇතත් ක්‍රියාකාරකම් එතරම් ප්‍රබලව පෙන්නුම් කරන්නේ නැහැ. ආයෝජන කෙරෙහි සාමාන්‍ය තත්ත්වයක් පවතින්න පුළුවන්. රැකියාවේදී මූල්‍යම සුරක්ෂිතාවයන් බොහෝ දුරට සහතික වෙනවා. කලා කටයුතු හෝ දැනුම් සම්බන්ධව විශේෂ වාසි තත්ත්වයන් ඉඩ ඇති වෙනවා. එහෙත් ඔබගේ පුද්ගලික මැදිහත්වීම් යොමුවීම් තහවුරු කරගන්න. ගෘහ සැපත රැකියාවන්හි නියතු උගත් අය හා සම්බන්ධ විවාහ යෝජනාවලට කටයුතු ඉඩ ඇති කරනවා. ක්ෂණික හෝ ඉක්මන් ප්‍රතිචාර පාලනය කරගන්න. ගෙදර කටයුතුවලදී ඉක්මන් ක්‍රියාකාරකම් එතරම් මතුවන්නේ නැහැ. දරුවන්ගේ කටයුතුවලද පාඩු තත්ත්වයන් ඇති වෙනවා. සෞඛ්‍ය ආමාශකත උෂ්ණාධික බව පපුවේ තදවීම සම්බන්ධ අවධානය තවදුරටත් අවශ්‍ය වෙනවා. ජය අංකය 3 වර්ණය රන්වන්. දිනය බ්‍රහස්පතින්දා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි වක්‍රව තුන්වැන්නේ ගුරු හිමි පුටටුපප නැකතේ ගමන් කරන අතර 9 භවස්ථානය බුධ උදා කරනවා. වික්‍රමාන්විත හැඟීම් සමග සමාජ වෘත්තීය වරප්‍රසාදයන් භුක්ති විඳීමටද ඉඩ ලැබෙනවා. ධනය මුදල් කණදෙනුවලදී අනවශ්‍ය කලබල හෝ නොවිසීම් ස්වභාවයන් පාලනය කරගන්න. මූල්‍ය අගහිඟතාවයන් දැඩි ලෙස බල නොපානවා. රැකියාවේ කටයුතුවලදී මානසික වශයෙන් එතරම් නිදහස් බවක් ගෙනදීම අසීරු වෙන්න පුළුවන්. රැකියා කටයුතු කෙරෙහි සුබවාදී ප්‍රතිචාර ලැබෙන නමුත් අන්‍යයන්ගේ අමහිතකර බලපෑම් සෞඛ්‍ය බලපෑම් ගැනද සැලකිලිමත් වන්න. අධ්‍යාපනය කලා අධ්‍යයන කටයුතුවල ජන්ම හැකියාවන්ට යහපත් වන්න ඉඩ වෙත ලැබෙනවා. අධ්‍යාපන කටයුතුවලට පහසුවක් දැනෙනවා. ගෘහ සැපත විවාහ කටයුතු කෙරෙහි දැඩි විමසිලි බවක් පරීක්ෂාකාරී බවක් ඇති කරගන්නවා. පාර්ශ්වික ගුණ යහපත් බව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනවා. ගෙදර කටයුතුවල සාමාන්‍ය තත්ත්වයන් ඇති කෙරෙනවා. දරුවන්ගේ කටයුතු විශේෂ පහසුවක් බව ඇති වෙනවා. සෞඛ්‍ය ස්නායු සම්බන්ධ 24 දිනෙන් පසුව විශේෂයි. සැලකිලිමත් වන්න. ජය අංකය 6 වර්ණය විසිතුරු. දිනය සිකුරාදා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි වක්‍රව තවදුරටත් දෙවැන්නේ ගමන් කරමින් සිටින මෙම සතියද ඔබේ බොහෝ දුරට පවුලේ හා වත්කම් ගැන පවතින උනන්දුව හා අවධානය වෙනස් නොවන තරම්. ධනය හෝ මිශ්‍ර මුදල් ගනුදෙනු සම්බන්ධව ප්‍රබල වෙනසක් ඇති නොවෙනවා. එහෙත් ගනුදෙනු සම්බන්ධව ගැටලු විසඳා ගැනීමට ප්‍රබල උත්සාහයක් දරනවා. නෑදෑ මිතුරුන් සමග ගනුදෙනු පාලනය කරගන්න. රැකියාවේ කටයුතු සම්බන්ධව පෙර හැකියාවන් හෝ දක්ෂකම් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. කෘෂිකාර්මික කටයුතු සම්බන්ධව විශේෂයි. මානසික තත්ත්වයන් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. අධ්‍යාපනය ධාරණ ස්මරණ ශක්තිය යහපත් වුවත් කටයුතු කිරීමේදී සුළු බාධක තත්ත්වයන් ඇති වෙනවා. ගුරු උපදේශක සම්බන්ධතා ගැටලු ඇති බවද හසුරුවා ගන්න පුළුවන්. ගෘහ සැපත විවාහ කටයුතු සම්බන්ධය එතරම් ක්‍රියාකාරී බවක් නොපෙනෙන නමුත් දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වීමට ඉඩකඩ පවතිනවා. පියපස සම්බන්ධතාවයේ වඩාත් ක්‍රියාත්මක ගේදොර කටයුතුවලදී ප්‍රබල
උද්‍යෝගිමත් බවක් නොදෙනෙන තරම් දරුවන්ගේ කටයුතු සම්බන්ධව ප්‍රබල නොදෙනෙන තරම් දරුවන්ගේ කටයුතු සම්බන්ධව ප්‍රබල දෝෂ නැකත් 24 දිනෙන් පසු සුළු කරදර හෝ වාසි ප්‍රයෝජන අඩුවීමක් පෙනෙනවා. සෞඛ්‍ය ශරීර උෂ්ණාධික ඇතත් ප්‍රබලව නොදෙනෙනවා. ජය අංකය 8 දිනය නිල් දිනය සෙනසුරාදා වර්ණය නිල්. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු උච්ච බලයෙන් යුතුව පස්වන්නේ ත්‍රිකෝණ ස්ථානගත වෙමින් ලග්නයද දැකීමක් ගන්න පුළුවන්. මෙම සතිය ඔබට බොහෝ දුරට තමන්ගේ කටයුතු තමන් බලාගන්නා ස්වා තත්ත්වයක් ඇති කරනවා. ධනය දැනට මිල මුදල් හදිසි ගනුදෙනු පාලනය කර ගැනීම සුදුසු වන අතර 28 වන දිනෙන් පසු වඩාත් පහසුවක් දැනෙනවා. තමන්ගේ උපක්‍රමශීලී බවක් ගෙන දෙනවා. රැකියාව ඔබේ රැකියා කටයුතු කෙරෙහි ඔබගේම දැනුම හා ප්‍රායෝගික බව පාදක වෙනවා. ස්වයං වෙළඳ ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට වඩාත් විශේෂයි. පුද්ගලික උපායශීලී බව වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. අධ්‍යාපනය විශේෂ ගුරු උපදේශක සේවාවක් සඳහා පහසු ප්‍රමාණයක් ඇති වෙනවා. ගුරු උපදේශක ඇසුර වඩා ප්‍රයෝජනවත් වෙනවා. පර්යේෂණ කටයුතු වලට විශේෂ වෙනවා. ගෘහ සැපත විවාහ යෝජනාවලදී බාහිර පෙනුම ඇති අය හා සම්බන්ධ වුවත් ක්‍රියාත්මක දෝෂ ඇති වෙනවා. ගේදොර කටයුතු වලදී යම් යම් ගැටලු ක්ෂණිකව ඇති කරන්න පුළුවන්. දරුපත් අපේක්ෂාවන්ට ඉතාමත් යහපත් වෙනවා. උගත් වාසනාවන්ත ජීවිත ඔවුන්ට උරුම වෙනවා. සෞඛ්‍ය ආමාශගත උෂ්ණාධික තත්ත්වයන් පිළිබඳව කල්තබා පරීක්ෂාකාරී වන්න. ජය අංකය 3 වර්ණය රන්වන් දිනය බ්‍රහස්පතින්දා. ඉතින් මේ වගේම ලබන සතියේදී සතියේ ලග්න පලාපලය සමග ඔබට කොහොමද කියලා අරගෙන මම පැමිණෙනවා. ඒ ලදසනින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.